ඔපරේෂන් සින්දූර් මෙහිම ආරම්භ කරමින් ඉන්දියාව විසින් අද පාකිස්තානය වෙත මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. පාකිස්තානයේ ජම්මු සහ කාශ්මීර් ප්‍රදේශයේ ඉලක්ක 9ක් වෙත මෙසේ මිසයිල් ප්‍රහාර එල්ල කර ඇත. මේ අතර පාකිස්තාන හමුදාව පැවසුවේ ඉන්දිය ප්‍රහාර ජෙට් යාන 5ක් සහ ඩ්‍රෝන යානයක් බිම හෙළූ බවයි. රාත්‍රියේ එල්ලූ මෙම ප්‍රහාරයෙන් පසු දෙරට අතර නිල නොලත් දේශීය මාව ආශ්‍රිතව දැඩි කාල්තුවක්කු ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. ප්‍රහාර වලින් ඉන්දිය පරිපාලනයට නතු කාශ්මීරයේ පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් 32 දෙනෙක් තුවාල ලබා ඇති බව ඉන්දියාව පවසනවා. ඉන්දිය ගුවන් ප්‍රහාර සහ දේශීය මාර්ශිත වෙඩි තැබීම් වලින් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් තවත් 46 දෙනෙකු තුවාල ලබා ඇති බව පාකිස්තානය කියා සිටියා. එහෙත් පාකිස්තානයේ සිවිල් වැසියන්ට හානි සිදු වී ඇති බව වාර්තා වී නැතැයි ඉන්දියාව ප්‍රකාශ කළා. ත්‍රස්තවාදී යටිතල පහසුකම් ලෙස විස්තර කළ විවිධ ස්ථාන 9කට නිශ්චිතව සැලසුම් කරන ලද සහ ගැටුම් වර්ධනය නොවන ආකාරයෙන් ප්‍රහාර එල්ල කළ බව ඉන්දියාව ප්‍රකාශ කළා. ඉන්දියාව පැවසුවේ කිසිදු පාකිස්තාන හමුදා කඳවුරට පහර නොදුන් බවයි. පසුගිය මාසයේ ඉන්දිය පරිපාලනයට නතු කාශ්මීරයේ සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැතයි අවධාරණය කළ පාකිස්තානය ඉන්දියාවෙන් එල්ල වූ ප්‍රහාරය බීගොල් ප්‍රහාරයක් ලෙස විස්තර කළ අතර තම රටේ ස්ථාන 6කට පහර දී ඇති බව පවසා තිබෙනවා. ඉන්දිය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පෙහෙල්ගම්හිදී සංචාරකයන්ට පසුගිය මාසයේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු න්‍යෂ්ටික අයුවලින් සන්නද්ධ රාජ්‍යයන් දෙකක් වන ඉන්දියාව හා පාකිස්තානය අතර සම්බන්ධතා තියුණු ලෙස පහත වැටුණා. ඉන්දියාව සහ පාකිස්තානය අතර වන වත්පත් ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වීම නැවැත්වීමට ලොව පුරා විවිධ රටවල් සහ රාජ්‍යතාන්ත්‍රිකයන් උත්සාහ දරමින් සිටිනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දැනටමත් උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටි අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනාල්ඩ් ට්‍රම්ප් පැවසුවේ සටන් ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.